මම ඉන්ටර්නෙට් සර්ච් කරලා මේ බයික් එක දැක්කා. දැකලා මම අත්‍තරම මේක නිකන් බලන් හිටියේ. මෑත කාලේ මම දැක්ක ස්ටයිලිෂ් බයික් එක තමයි Hero 125R එක. මම අනිත් බයික් මම කම්පෙයාර් කරලා බැලුවා ගොඩක්. අත්‍තරම මේක විතරයි මට විතර වැදුණු බයික් එකකට තිබ්බේ. දැනට බයික් එක ගන්න පුළුවන් උපරිම ටෙක්නොලොජි එක මේකට යූස් කරලා තියෙනවා. ඒ නිසා කෙනෙක්ට ගන්න බය වෙන්න දෙයක් නැහැ. මොකද ටෙක්නොලොජි අතින් උපරිමයි. BMS H එකේදී මම එක්සිබිෂන් එකට ගියාට පස්සේ තමයි මම දැක්කේ බයික් එක. මම ඒ වෙලාවෙම හිතුවා මේක ගන්න ඕනේ කියලා. මොන ස්පීඩ් එකෙන් ගියත් බ්‍රේක් ෂුවර් ඕන වෙලාවක ලිස්සලා යන්න මුකුත් නැහැ. බ්‍රේක් එක එකතැන වදිනවා. ස්ටෝරේජ් එකත් හොඳට තියෙනවා. මම හිතන්නේ හැමතිස්සෙම කම්ප්ලීට් කියලා මට හිතෙනවා මේ බයික් එකම ඊට වඩා බයික් හැදලා තියෙනවා. මට හිතෙනවා මේක හොඳ බයික් එකක් කියලා මේ ෆැමිලි එකට. තමන්ගේ ඉකොනොමි එකට ගොඩක් බලපාන දෙයක්. වෙල්කම් Samsung එක. හොඳටම හොඳයි. ඔයලුත් පොඩ්ඩක් ගණන් වැඩි කාලේ මේක ඇත්තටම ෆැමිලි එකට හොඳ ඉකොනොමිකල් වෙහිකල් එකක්. LED ප්‍රොජෙක්ට් හෙඩ්ලයිට් එකක්. ඇත්තටම ස්මාර්ට් ලුක් එකක් තියෙන බයික් එකක්. TBT නැවිගේෂන් සහිත ඩිජිටල් ස්පීඩෝමීටර් එකක් තියෙනවා. පෙට්‍රල් ගහන්න ගියාම බැහැලා යතිට් එක උස්සලා ඕපන් බෂර් එක සහිත පියන මේ වගේ ඇරෙනවා ක්ෂණිකව සෙට් එකට ගිහිල්ලා පෙට්‍රල් ගහ ගන්න පුළුවන්. මේවා තමයි කෙනෙකුට කාලේ අවම කරගන්න පුළුවන් හොඳම ඔප්ෂන්ස්. හයිඩ්‍රොලික් ලොක්ස් පද්ධතියක් තියෙන්නේ. කලින් ට්‍රේල් බයික් තමයි පැද්දේ ගොඩක්. අතන මේ ට්‍රේල් බයික් එක පදිනවා වගේ මට නම් දැනෙන්නේ. හොඳ බයික් එක කම්ෆර්ටබල්. ඇත්තටම කම්ෆර්ටබල්. එයා කූලර් ෆෝර් ස්ටොක් එන්ජිමකින් සමන්විතයි. මේක ආසම ඔප්ෂන් එකක් තමයි සයිඩ් ස්ටෑන්ඩ් එක. සයිඩ් ස්ටෑන්ඩ් එක ගහපු ගමන් මේ බයික් එක ඕෆ් වෙනවා. ඒ වගේ සේෆ්ටි එකට ගොඩක් දේවල් මේ යතුරු පැදියේ අන්තර්ගත වෙලා තියෙනවා. මට හිතෙන්නේ මේ නම් කාර් එක ගියා වගේ. මොකද කාර් එකේ තියෙන ගොඩාක් ඔප්ෂන්ස් ටික මේකේ තියෙන කියලා මට හිතෙනවා මේ ෆීල් එක මට දැනෙනවා මේව ඇත්ත බයික් එකේ පදිනකොට. අඩ්වාන්ස් ඔටෝ මට ඇත්තටම ෂුවර් කම්පැනි එකක්. ඒ නිසා තමයි 125 එකට ගියේ. 5 year warranty එකක් එක්ක තමයි ඔබට මේ යතුරු පැදිය ගන්න පුළුවන්කම තියෙන්නේ. අද හීරෝ ගමින්ගම වැඩසටහනේදී අපි ආවා මොරටුවට. ඒ කියන්නේ මොරටු පුරේට ආවා. අලුත්ම හීරෝ Zoom 125R එක ගත්තු අපේ හිතවතෙක් හොයාගෙන. මොරටුවෙන් අපි කටුබැද්ද කැම්පස් එකත් පහු කරලා තමයි මෙතෙන්ට ආවේ සම්පත්ගේ ගෙදර හොයාගෙන. සම්පත් උදෙන්ම මේකට ලෑස්ති වෙලා හිටියා. ඒ නිසා සම්පත් කිව්වේ ගමන් තමන් ඉතා කැමැත්තෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඇවිත් ඉන්නවා. සම්පත් සන්තෝෂයි. සන්තෝෂයි. ඒ නිසා බලමු සම්පත් එක්ක අද දවසේ කතා කරලා. ඉතින් සම්පත් ගැන දැනගන්න ඕනේ. ෆැමිලි එක කොහොමද? ඔයා මොනවද කරන්නේ? මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා කළමනාකරුවෙක් හැටියට. ෆැමිලි කෙනා වයිෆ් ඉන්නවා බබාලා දෙන්න. එක්කෙනෙක් කේරළ කරනවා අනිත් එක්කෙනා ග්‍රේඩ් 7 ඉන්න. අයියෝ Zoom එකකට යන්න ඕනේ. Zoom එකෙත් 125R එක ලේටස්ට් ස්කෝටර් එක තමයි ඔබ තෝරගෙන තියෙන්නේ. ඇත්තටම මේක මේ මම දැන් බයික් එන්න පටන් ගත්තාට පස්සේ මේ ඔක්කොම එක බයික් ඔක්කොම එකම මොඩල් එකකින් තමයි ඒ කියන්නේ සේම් ඩිසයින් තමයි ආවේ. පොඩක් මට හිතුණා මේගොල්ලෝ අලුත් ඩිසයින් එකක් මේ අප්‍රෝච් කරයි කියලා මට හිතන නිසා තමයි මේ මම පොඩ්ඩක් ඉවසගෙන හිටියේ. මේකත් 110 එකත් පොඩ්ඩක් ඇවිල්ලා තියෙනදලා මම හිතුවා මේගොල්ලෝ හොඳ එකක් ලොන්ච් කරයි කියලා. ඊට පස්සේ BMS H එකේදී මම එක්සිබිෂන් එකට ගියාට පස්සේ තමයි මම දැක්කේ බයික් එක. මම ඒ වෙලාවෙම හිතුවා මේක ගන්න ඕනේ කියලා. මොකද හේතුව මේ මම අනිත් බයික් ඔක්කොම එකම ඩිසයින් එකෙන් තමයි ආවේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රීඩිසයින් එකක් තිබුණේ නැහැ. එකම ඩිසයින් එක පොඩ්ඩක් චුට්ටක් මොඩිෆයි කරලා ඒ ඩිසයින් ඒ විදිහටම ආවා. මම හිතුවා මේගොල්ලෝ අලුත් එකක්ම ලොන්ච් කරයි කියලා මේ පාර හීරෝ එක. ඒ නිසා මම පොඩ්ඩක් ඉවසගෙන හිටියා. මේක 110 එකක් ගන්න ගියේ නෑ ඇත්තම කියනවා නම්. 110 එකක් ගන්න ගිහිල්ලා මම ආයෙ පොඩ්ඩක් හිටියේ බලාගෙන මේක 125 එක එයි කියලා මට හිතුණා. ඔව්. කොහොමද BMS H එකේදී තමයි මේ බයික් එක දැකලා මම ඒලා බහි ගන්න. අනිවාර්යෙන් ගන්නවා කියලා. Zoom එකේ ඔයා try කරනකොට ඔයාට දැනෙන feel එක මොකක්ද? මේක හොඳ height එකක් තියෙනවා. ඒකම හොඳ comfortable හරි steady බයික් එක පොළොවට බදාලා නිසා මේක පොඩ්ඩක් හොඳ stable කියලා හිතනවා පාරට. vehicle එකක් තියෙනවා. ඊට අමතරව තමයි තමන්ගේ මොනවා තිබ්බත් තමන්ගේ දරුවන්ට ස්කූල් ගෙනියන්න
ගෙදර දෙන්න මාකට් එකට යන්න මේ සියල්ලට හොඳ බයික් එකක් තියෙන්න ඕනේ. ඒකත් හොඳ එකක් ගන්න. අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා මං හිතන්නේ ෆැමිලි එකකට ගෙදරකට අවශ්‍ය කරනම ඔප්ෂන්ස් තියෙන බයික් එකක් හැටියට සතුටු වෙන්න පුළුවන්. ඔව් හොඳයි. ඇතුලේ ස්ටාර් බොටල් දාන්න පොඩි මේකක් තියෙනවා. ඇතුලේ ස්ටෝරේජ් එකක් හොඳට තියෙනවා. මම හිතන්නේ හැමතිස්සෙම කම්ප්ලීට් කියලා මට හිතෙනවා මේ බයික් එකම ඊට වඩා බයික් හදලා තියෙනවා. මට හිතෙනවා මේක හොඳ බයික් එකක් කියලා මේ ෆැමිලි එකට. ගොඩක් වෙලාවට තමන්ගේ ඉකොනොමි එකට ගොඩක් බලපාන දෙයක්. මම ඒක ගැන මොකද වාට දැනෙන්නේ? වෙල්කම් සැම්සන් එක. හොඳටම හොඳයි. ඒකද මේ වෙලාවේ වටිනා මොකද ෆුවල් පොඩ්ඩක් ගණන් වැඩි කාලේ මේක ඇත්තටම ෆැමිලි එකට හොඳ ඉකොනොමිකල් වෙහිකල් එකක්. Hero Zoom 125R most stylish ස්කෝටර් එක තමයි මේ ඔබ දකින්නේ. ඉතින් ඒ නිසා සම්පත් අද තමන්ගේ ස්කෝටර් එක අරන් තියෙනවා. විශේෂයෙන්ම තියෙනවා දැන් මේකේ ගත්තොත් හොඳ LED ලයිට් පද්ධතියක් තියෙනවා. හෙඩ් ලයිට් එක LED, එතකොට බෑක් ලයිට්ස් මේ සියල්ල ගත්තාම LED ප්‍රොජෙක්ට් හෙඩ් ලයිට් එකක් තියෙන. ඒ නිසා හොඳ ඒරියා එකක් ඔයාලට ලයිට් අප් කරලා දෙනවා. ඒ වගේම තමයි 14 inch alloy wheel එක තියෙනවා. මේකේ සාමාන්‍යයෙන් ගත්තොත් ටයර් එක ගත්තොත් සම්පත් අනිත් ඒවට වඩා උසයි. මේක ගොඩක් වෙලාවට දැන් මේ ඒරියා එකේ පාලලයි. එතකොට මේ ඒරියා එකත් එක්ක ගත්තොත් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක, ඒ වගේම ලෙග් ස්පේස් එක ගත්තොත් මම හිතනවා ඔයාට ගොඩක් වෙලාවට ගෙදර හදිස්සියේ බඩු මල්ලක් දාගෙන එන්න ගෑස් එකක් ගෙනියන්න මේ සියල්ලටම හොඳම විසඳුමක් හැටියට තමයි ඇවිත් තියෙන්නේ. ඒ නිසා මේ පාරවල් වලට හොඳට ගැලපෙන ස්කෝටර් එකක් හැටියට තමයි ඔබට හඳුන්වලා දෙන්න පුළුවන්. ගෙදර කොහොමද රුචිකත්වය දැන් මේකේ අවුට්ලුක් එක ගත්තාම බයික් එකේ තියෙන ස්මාර්ට් ලුක් එක ගැන කොහොමද තියෙන ප්‍රතිචාර? ඒකට මේ කලයකට තරම් කරේ බබාලා දෙන තමයි. ඕ මොකද මේ මම කහ පාට සිලෙක්ට් කරනකොට එයා මේක රතු පාට සිලෙක්ට් කරා. මේ ඉතින් තමයි රතු පාට ඕනේ කියලා මේ සිලෙක්ට් කරගත්තේ. මාත් රතු පාට කැමැත්තෙන් අතර හිටියේ මේ හොඳ ලුක් එකක් තියෙන බයික් එකක්. ඇත්තටම ස්මාර්ට් ලුක් එකක් තියෙන බයික් එකක්. ඒ වගේම තමයි TBT නැවිගේෂන් සහිත ඩිජිටල් ස්පීඩෝමීටර් එකක් තියෙනවා. මේක ඔයාට ඕනි වෙලාවක ඕනි දවාලක ඕනි වෙලාවක හොඳට තමන් යන ස්පීඩ් එකේ ඉඳලා මේකේ තමන්ට හොඳට ග්‍රහණය වෙනවා. ඒ නිසා සමහර වෙලාවට තියෙන අවුවටත් මේක හොයන්න ඕනේ. මොකද නමුත් මේකේ හොඳ ස්පීඩෝමීටරයක් පෙන්නන මේක මම හිතනවා මේ දේවල් අලුත්ම රිලේෂන් එකක් එක්ක මේක ඇහිත් තියෙනවා. ඒ නිසා මේ ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ මේ එන ටෙක්නොලොජි එක ඔබ පාවිච්චි කරන්න ඕනේ. ඔබට මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඔබේ අවශ්‍යතාවයට සරිලන විදිහට තමයි මේ සෑම යතුරු පැදියක්ම අද වෙනකොට හීරෝ හරහා නිර්මාණය වෙලා තියෙන නිසා අබාන්සොටෝ ඔබට අලවියෙන් පසු විශිෂ්ට සේවාව මේ ඕනෙම දෙයකට සම්පත් අමතර කොටස් ඒ වගේම ලංකා පුරාවේ ඉදිච්ච ඩීලර් ජාලයක් තියෙනවා. ඒ වගේම සර්විස් සේවා මධ්‍යස්ථාන මෙන්න මේක තමයි අලවියෙන් පසු සේවාව තමයි ගොඩක් වැදගත් වෙන නිසා අබාන්සොටෝ ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ ඔබ ගන්නා යතුරු පැදියට ගත්තට පස්සේ හොඳ සේවාවක් ලබා දෙන්න. ඔබ සතුටුයි ඒ පිළිබඳව? කෝටවල පෙට්‍රල් ගහන්න ගියාම බැහැලා යතුරු කරලා සීට් එක උස්සලා මේ වගේ එහෙම තමයි ගොඩක් ස්කූටර්වල තියෙන්නේ. නමුත් දැන් මේක සීට් එකට බැක් තමයි තියෙන්නේ. Tamanට ඉතාමත් ලේසියි ක්වික් මෙතනින් ස්විච් එකත් එක්ක මේක ටච් කළාට පස්සේ ඕපන් බෂර් එක සහිත පියන මේ වගේ ඇරෙනවා. Tamanට ඉතාමත් ක්ෂණිකව සෙඩ් එකට ගිහිල්ලා පෙට්‍රල් ගහ ගන්න පුළුවන්. මේවා තමයි කෙනෙකුට කාලය අවුම් කරගන්න පුළුවන් හොඳම ඔප්ෂන්ස්. ඒ වගේම තමයි මෙතනත් ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ පහේ හාල් මිටි 3ක් දාන්න පුළුවන්. පැකට් 3ක් දාන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ ෆුල් ෆේස් හෙල්මට් එකක් වුණත් බය නැතුව ඔයාට මේක දාගෙන යන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම තමයි ඕනි රෑක ඔයාට තමන්ට මේ ඒරියා එක පෙන්නන ලයිට් අප් වෙලා තියෙනවා. ඒ නිසා LED ලයිට් එකක් තියෙනවා. මේ වගේ ඕනි රෑකදී මේක ඇතුලේ තියෙන භාණ්ඩයක් පැහැදිලිව දැක ගන්න පුළුවන් ආකාරයට මේ ඒරියා එක ලයිට් කරලා තියෙනවා. සම්පත් සාමාන්‍යයෙන් බයික් එකේ යනකොට ගොඩක් වෙලාවට අර දාපිනවා තමයිලට ගිහිල්ලා ආවට පස්සේ අමාරුයි අර මේ කියනවා. දැන් මේකේ කොහොමද ඔයාලට දැනෙන ෆීල් එක ගොඩක් මේකේ තියෙන ෂොක්ස් එක ගත්තොත් හයිඩ්‍රොලික් ටොක්ස් පද්ධතියක් තියෙන්නේ. කොහොමද ඔයාලට ඇඟට පොතට අමාරුවක් ඒ වගේ දෙයක් නැද්ද? නෑ අතරම ට්‍රේල් බයික් එකක් පදිනවා වගේ මට නම් දැනෙන්නේ. ඔව්. පොඩි මං කලින් ට්‍රේල් බයික් තමයි පැද්දේ ගොඩක්. හැබැයි ඒ ෆීලිං ගන්න පුළුවන් හොඳ උස්සක් තියෙන. ඔව්. ස්පීඩ් රයිඩර්ත් හොඳ උස්සක් තියෙන මේ පැත්ත ඒ වගේ ෆීලිං එකක් හොඳ බයික් එක හොඳ කම්ෆර්ටබල්. ඇත්තටම කම්ෆර්ටබල්. ඒ කියන්නේ ගමනක් ගිහලාට පස්සේ ප්‍රශ්න නෑ ඇත්තටම. ඒ කියන්නේ අර අමාරුවට දැනෙන්නෙම නෑ ඇඟට. ඒතරම් කම්ෆර්ට් එක. ඔව්.
මංගලන් කිව්වා වගේම හයිඩ්‍රොලික් හොඳ ෂොක්ස් පද්ධතියකින් සමන්විතයි. ඒකටම හරියන ටයර් සයිස් එක ගත්තොත් 110/80 ඉස්සරහා ටයර් සයිස් එක ඔයාලට පේනවා ඇති වෙන ඒවට වඩා වෙනස් කියලා. ඒ වගේම තමයි පස්සේ ටයර් එකත් 120/70. ඒ නිසා මේක ගොඩක් වෙලාවට හොඳ උසක් තියෙනවා. ඒ වගේම ටයර් එකේ කලලත් ගත්තාම අනිකුත් ස්කූටර් එකකට එන ටයර් එකට වඩා පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ වගේම තමයි මේක එයා කූලර් 4 ස්ටොක් එන්ජිමකින් සමන්විතයි. හොඳ ජවයක් බලයක් පිකප් එකට කන්දට තැන්නට ඕනි තැනකට යන්න පුළුවන් හොඳ පිකප් එකක් තියෙන එන්ජින් එකක් තමයි මේකට අන්තර්ගත වෙලා තියෙන්නේ. මේක ආසම ඔප්ෂන් එකක් තමයි සයිඩ් ස්ටෑන්ඩ් එක. සයිඩ් ස්ටෑන්ඩ් එක ගහපු ගමන් මේ බයික් එක ඕෆ් වෙනවා. ඒක මාර හොඳ සේෆ්ටි එකක්. ඒ කියන්නේ අපිට පාර යනකොට මේක සයිඩ් එක ගහලා කියලා කවුරුත් එහෙම කියන්නේ එහෙම බෑ. මොකද හේතුව මේක ගහපුවම බයික් එක ඕෆ් වෙනවා. ඒ නිසා සේෆ්ටි අතින් පරිමාණ. ඔව් ඒක ගොඩක් වෙලාවට අපි දකිනවා නිතරම සයිඩ් ස්ටෑන්ඩ් එකක් ගහලා තියෙනවා නම් ගොඩක් වෙලාවට අපිට ඉස්සරහා යන එක්කෙනා කියන ඇඟිල්ලෙන් දික් කරනවා සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා කියලා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට එහෙම නොදැන ගිහිල්ලා හදිස්සියකදී වංගුවක් එහෙම ගන්නකොට සයිඩ් ස්ටෑන්ඩ් එක වැදුනොත් එහෙම අනතුරකට තමයි පත් වෙන්නේ. ඒ නිසා මේ ටෙක්නොලොජි එක ගොඩක් වැදගත්. කොයි වෙලාවකවත් සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තියෙද්දි යතුරු පැදිය පණ ගන්නන්න එහෙම නැත්නම් ස්ටාර්ට් කරන්න උත්සාහ කළාට ඒක වෙන්නේ නැහැ. ඒ වගේ සේෆ්ටි එකට ගොඩක් දේවල් මේ යතුරු පැදිය අන්තර්ගත වෙලා තියෙනවා. අබාන්ස් ෆොටෝ ගැන ඔබේ අදහස මොකද? ඔබට අබාන්ස් ළඟින් මේක ගන්න ඕනේ කියන තැනකට ඔබ ආවේ. අබාන්ස් කට්ටිය හොඳ සර්විස් එකක් දෙයි කියලා ආෆ්ටර් සර්විස් එකක් දෙයි කියලා මට ඒගොල්ලෝ විශ්වාස කම්පැනි ගැන විශ්වාසයක් තිබ්බා. ඒ නිසා මම අබාන්ස් කම්පැනි වෙහිකල් එක ගැන තීරණය කරා. ඔබට මේවට ලීසින් පහසුකම් ක්ෂණිකයි ඊළඟට මතක තියාගන්න මේ හැම දෙයකටම අවුරුදු 5ක වොරන්ටි එකක් තියෙනවා 5 year වොරන්ටි එකක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒක මම හිතන්නේ සුවිශේෂයි. ඒ නිසා 5 year වොරන්ටි එකක් එක්ක තමයි ඔබට මේ යතුරු පැදිය ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අමතර කොටස් genuine parts, genuine spare parts ඔබට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි සේවා මධ්‍යස්ථාන හරහා ඔබට ක්ෂණිකව උපරිම සේවාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දිවයින පුරා විසිරුණු අලෙවි නියෝජිත ජාලය උතුරු නැගෙනහිර දක්වාම විහිදුණු. ඒ නිසා විශේෂයෙන්ම යතුරු පැදිය ගත්තට පස්සේ ඔබ පිළිබඳව නිතරම සොයා බලන තැනක් තමයි අබාන්ස් ෆොටෝ කියන්නේ. නිසා නිතතින්ම ඔබේ ප්‍රවාහන සීනය සැබෑ කරගන්න ඔබට ගන්න පුළුවන් Hero Zoom 125R වීරයා අලුත් වෙලා. අපි අද දවසේ මොරටුවට ඇහිලා සම්පත් එක්ක තමයි කතා කළේ. ඒ නිසා දෙපාන්දරම සම්පත් ලැගෙදෙට්ට ආව. සම්පත් සියලු වැඩත් දාලා කිව්ව ටයිම් එකට ආවා. ඒ ගැන ගොඩක් සම්පත් තෑන්ක්ස්. ඒ නිසා අද Zoom 125R එකක් අරගෙන තමන්ගේ ලයිෆ් එකේ අවශ්‍යතාවයන් සියලු දේවල් ගෙදර දොර ඉස්ස සිද්ධ කරගන්න ඔහු තෝරගත්තේ. ඔහු බලාගෙන හිටියා Zoom 125R එනකන්. ඒ නිසා එහෙම බලාගෙන ඉඳලා තමන්ගේ ඩ්‍රීම් එක සැබෑ කරගත්තු කෙනෙක් තමයි සම්පත් කියන්නේ. ගොඩක් ස්තුතියි කතා කරපු දේවල් වලට. ඔයගොල්ලෝ වෙලාවට ටයිම් එක ඉවරින් අනිවාර්යයෙන් අපි කවදාකවත් පාරිභෝගිකව රස්තියාදු කරන්නේ